මම හදන නිර්මාණවලින් මම හදන්න ආසම ලස්සනම නිර්මාණයක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ පිළිරුව සහිත මේ නෙළුම් මල. ඉතින් පහුගිය දවස්වල මම මේක රෝස, දම්, නිල් වගේ පාට වලින් හැදුවා. ඇත්තටම මම වෙලාවක් ලැබුණාම මේක සුදු පාටිනුත් හදලා බලනවා කියලා හිතාගෙන ඉද්දීම මගේ බැච්මේට් ලෝයර් හෂිනි රත්නායක අක්කා එයාගේ කායකේ තියන්න මේ නිර්මාණය සුදු පාටින් හදලා දෙන්න කියලා මට කිව්වා. ඊයේ රෑ හදපු මේ නිර්මාණය මම ඇත්තටම උදේ පාන්දර පල්ලිය වත්තේ තියෙන නෙළුම් මල් ටික දවල් වෙද්දි චුට්ටක් පරවෙන හින්දා ටක් ගාලා ෆොටෝස් වීඩියෝස් ටිකක් ගන්න අරන් ගියා. මම පස්සේ තමයි දැක්කේ නෙළුම් මලේ මැද කොටසට අලවන පබළු ටික මං අලවන්න නැතුව තමයි ගිහින් තියෙන්නේ කියලා. ඉතින් මේ නෙළුම් මලේ මැද කොටසට කහපාට පබළු කොටසකුත් එකතු වෙනවා. මේ නිර්මාණය මම එදා පාර කරලා තියෙන්නේ ග්ලිටර් පයිප් ක්ලීනර්ස් වලින්. නෝමල් සුදු පාට පයිප් ක්ලීනර්ස් වලට වඩා මේ නිර්මාණයට ග්ලිටර් පයිප් ක්ලීනර්ස් ඇත්තටම ලස්සන වෙයි කියලා මට හිතිච්ච නිසා මම පොඩි අත්හදා බැලීමක් විදියට ග්ලිටර් පයිප් ක්ලීනර්ස් පාවිච්චි කරා. ඇත්තට මේක මාරම ලස්සනට ආවා ළමයි.